අයිබෝන් අද අපි 11 වෙනි වීඩියෝ එක ආරම්භ කරමු. 2018 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරමින් හිටියේ. පසුගිය දිනවල මම වීඩියෝ නොදාන්න හේතුව මම වීඩියෝ එකේ කිව්වා මට වෛරස් තුන හැදුනා. ඒ නිසා ටිකක් විවේක ගන්න සිද්ධ වුණා. නමුත් දැන් දිගටම අපි කරගෙන යමු. වෙනි තත්ත්වවලදී ඉතින් අපි සිතූ තත්ත්වයන් උද්ගත වෙනවනේ. ඒ නිසා මේ වගේ අවස්ථාවලදී විතරයි වීඩියෝ එකක් නොදැම්මොත් ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. මේක නැවැත්තුවා නෙමෙයි. මේක දිගටම කරගෙන යනවා. ඔයගොල්ලෝ විභාගයට යනකම්. හරි. අද අපි ගමු ඊළඟ ප්‍රශ්නය 19 දක්වා කරා 20 ජලීය හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණයක අන්තර්ගත සියලුම ප්‍රභේද නිවැරදිව දක්වා ඇති වර්ණය. ඒතරම් අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අපි සාකච්ඡා කරමු. ජලීය හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණයක අන්තර්ගත සියලුම ප්‍රභේද දක්වා ඇති වර්ණය කුමක්ද කියලා අහනවා. එතකොට ඒකේ තියෙන්න ඕනේ ජලීය හයිඩ්‍රොක්ලෝරික් කියන්නේ ප්‍රබල අම්ලයක්. ප්‍රබල අම්ලයක්. එතකොට මේකේ අනිවාර්යෙන් ජලය තියෙනවා. ජලය තියෙනවා. එතකොට හයිඩ්‍රොක්ලෝරික් තියෙනවනේ. හයිඩ්‍රොක්ලෝරික් තියෙනවනේ. එතන මේකේ මේ ජලය කැඩෙනවා. මම මේක දෙන්නම් මෙහෙම. මේකේ තියෙන ජලය සහ හයිඩ්‍රොක්ලෝරික් නේ ඔබ තියෙන්නේ. ජලය සහ හයිඩ්‍රොක්ලෝරික් තියෙන්නේ. මේකේ තියෙන ජලය කැඩෙනවා පුතා H ධන සහ OH ඍණ බවට. HCl කැඩෙනවා H ධන සහ Cl ඍණ බවට. හයිඩ්‍රොක්ලෝරික් කියන්නේ ප්‍රබල අම්ලයක්. එහෙනම් මේ HCl ඔක්කොම ටික කැඩෙනවා. H ධන Cl ඍණ බවට. ජලය ඔක්කොම ටික කැඩෙන්නේ නැහැ. ඉතින් කොටසක් කැඩෙනවා. ජල අණු ඉතිරි වෙලා තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන් මේක තියෙනවා H ධන තියෙනවා. OH ඍණ තියෙනවා. Cl ඍණ තියෙනවා. ඊට අමතරව ජලය තියෙනවා. එහෙනම් මෙන්න මෙවැනි මේ උත්තරේ තියෙනවා කියලා. හරි. HCl කැඩෙනවා H ධන සහ Cl ඍණ බවට. ජලය කැඩෙනවා H ධන සහ OH ඍණ බවට. හැබැයි ජලයේ 100%ක් තියෙන ඔක්කොම ජල අණු ටික කැඩෙන්නේ නැහැ. අම්ල අණු ඔක්කොම ටික කැඩෙනවා. මොකද HCl ප්‍රබල අම්ලයක්. ප්‍රබල අම්ලවල සියලුම අණු අයනීකරණය වෙනවා. ප්‍රබල අම්ල අර්ථ දක්වනකොට ඔයාලට ඉගෙන ගන්න ලැබෙයි ජලීය ද්‍රාවණයකදී පූර්ණ වශයෙන් විඝටනය වෙන පූර්ණ වශයෙන් අයනීකරණය වෙන අම්ල තමයි ප්‍රබල අම්ල කියන්නේ. ඒ අණුව HCl වල තියෙන සියලුම අණු කැඩෙනවා ධන සහ Cl බවට. ජලය H ධන OH ඍණ වලට කැඩෙනවා. නමුත් සියලුම ජල අණු කැඩෙන්නේ නැහැ. ඒ නිසා H ධන තියෙනවා, OH ඍණ තියෙනවා, Cl ඍණ තියෙනවා. ඊට අමතරව H2O තියෙනවා. ඒ අනුව පිළිතුර වෙන්න ඕන පුතේ. පිළිතුරු අංක 2. පිළිතුරු අංක මේ බලන්න. H2O තියෙනවා, H ධන තියෙනවා, OH ඍණ තියෙනවා, Cl ඍණ තියෙනවා. පිළිතුරු අංක වෙන්නේ 2. මේ උත්තර තුනම වැරදි. මොකද මේකේ HCl තියෙනවා, මේකේ HCl තියෙනවා, මේකේ HCl තියෙනවා. HCl කියන්නේ ප්‍රබල අම්ලයක්. ප්‍රබල අම්ලයක අම්ල අණු සියලුම කැඩෙනවා අයන වලට. ඔක මතක තියාගත්තා නම් හරි. දුබල අම්ලයක් වුණා නම් ඒ අම්ල අණු ඉතුරු වෙනවා. කැඩෙන්නේ නැතුව. ඒක තේරුම් ගන්න. ඒක අපි පාඩමේදී කතා කරමු. ඊළඟ 21 වෙනි ප්‍රශ්නය. කාබන් ඩයොක්සයිඩ් අණු මවුලයක තියෙන මුළු පරමාණු සංඛ්‍යාව ලීසි ප්‍රශ්නයක්. උත්තරේ ගන්න බලන්න. කාබන් ඩයොක්සයිඩ් අණු මවුලයක තියෙන මුළු පරමාණු සංඛ්‍යාව. කාබන් ඩයොක්සයිඩ් අණු මවුලයක් කියන්නේ කොච්චරද? 6.0222 වැඩි කිරීම 1023ක්. මේ තියෙන්නේ අණු මවුලයක් කියලා කියන්නේ 6.0222 වැඩි කිරීම 1023ක්. අහන්නේ මුළු පරමාණු ගානනේ. ඒතර මේ එක අණුවක පරමාණු කීයක් තියෙනවද? එක අණුවක තියෙන පරමාණු 3ක්. කාබන් පරමාණු 1යි, ඔක්සිජන් පරමාණු 3යි. එහෙනම් මුළු පරමාණු ගාන බලන්න මේක වැඩි කරන්න ඕනේ 3. දැන් බලන්න මේ උත්තරේ තියෙනවද කියලා. අවගාඩ්‍රෝ සංඛ්‍යාව වැඩි කිරීම 3. ලීසි ප්‍රශ්නයක්. හරි. එදින උත්තරේ 6.0222 වැඩි කිරීම 1023 වැඩි කිරීම 3. නිවැරදි උත්තරේ 1. අපි යමු 22 වෙනි ප්‍රශ්නයට. පහත දැක්වෙන තුලිත රසායනික සමීකරණයට අනුව හයිඩ්‍රජන් සල්ෆයිඩ් සල්ෆර් ඩයොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරයි. හයිඩ්‍රජන් සල්ෆයිඩ් මවුලයක් සමග ප්‍රතික්‍රියා කරන සල්ෆර් ඩයොක්සයිඩ් මවුල ගන්න. ලීසි ප්‍රශ්නයක්. මවුල කියන වචනෙට
ඔයගොල්ලන්ගේ තියෙන බීතිකාව තමයි මේකදී ප්‍රශ්නේ වැරද්දුවොත් වරද්දන්නේ. හයිඩ්‍රජන් සල්ෆයිඩ් මෙතන තියෙනවා මවුල දෙකක්. හරි. සල්ෆර් ඩයොක්සයිඩ් තියෙනවා මවුල එකක්. හරි. ප්‍රතික්‍රියාවක් තුලිත කරලා ලියුවා නම් ඉස්සරහ තියෙන අංකය මවුල ගානට සමාන බව මතක තියාගන්න. ප්‍රතික්‍රියාවක් තුලිත කරලා ලියුවා නම් ඉස්සරහින් තියෙන අංකය මවුල ගානට සමාන බව මතක තියාගන්න. එහෙනම් මෙතන තියෙනවා H2S මවුල 2යි, SO2 මවුල 1යි, H2O මවුල 2යි, S මවුල 3යි. හරි. එහෙනම් අහන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් මවුලයක් එක මවුලයක්. සල්ෆර් ඩයොක්සයිඩ් මවුල කීයක් එක්කද ප්‍රතික්‍රියා කරන්න කියලා. එතන හයිඩ්‍රජන් සල්ෆයිඩ් මවුල දෙකක් සල්ෆර් ඩයොක්සයිඩ් මවුල එකක් එක්ක ප්‍රතික්‍රියා කරලා තියෙනවා. මවුල දෙකක් එකක් එක්ක ප්‍රතික්‍රියා කරනවා නම් මවුල එකක් ප්‍රතික්‍රියා කරන්නේ මවුල භාගයක් එක්කනේ. පැහැදිලිද? මවුල දෙකක් එකක් එක්ක ප්‍රතික්‍රියා කරනවා නම් මවුල එකක් ප්‍රතික්‍රියා කරන්න ඕනේ මවුල භාගයක් එක්ක. මවුල භාගය කියන්නේ 0.5. එහෙනම් උත්තරේ 1. ලේසි ප්‍රශ්නයක්. 23 වෙනි ප්‍රශ්නෙට අපි යමු. ශාක සෛලයක රූප සටහනක් මෙහි දැක්වේ. සත්ත්ව සෛලවලද දක්නට ලැබෙන මෙහි දක්වා නොමැති මෙහි දක්වා ඇති කොටස් මොනවාද? මෙතන ශාක සෛලයක් සත්ත්ව සෛලවල දක්නට ලැබෙන. එතකොට අනිවාර්යෙන් A වෙන්න බෑනේ. සෛල පිටිය සත්ත්ව සෛලවල නැහැ. ඒ නිසා එක වැරදි දෙක වැරදි. මොකද A තියෙනවා. හරිද? ඊළඟට දෙකේම C තියෙනවනේ ඉතිරි උත්තර දෙකේ. C කියන්නේ මොකක්ද? සෛලප්ලාස්මේ දෙකේම තියෙනවනේ. එක හරි. එතකොට B තියෙනවද දෙකේම? බලමු. B කියන්නේ හරිතලව. හරිතලව කොහෙද තියෙන්නේ? සත්ත්ව සෛලවල. හරිතලව සත්ත්ව සෛලවල නේ. ඒ නිසා B තියෙන උත්තරේ වැරදි. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 4 C සහ D. C සහ D කියන උත්තරය. දැන් ප්‍රශ්න 4ක් කරා. තව එක ප්‍රශ්නයක් අපි කරමු. 24 වන ප්‍රශ්නය. කාබන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් යන සංයෝග පිළිබඳව පහත දී ඇති ප්‍රකාශ සලකන්න. කාබන් ඩයොක්සයිඩ් CO2, සල්ෆර් ඩයොක්සයිඩ් SO2. එම සංයෝග ආම්ලික ඔක්සයිඩ් වේ. හරි. ඒ හරි. ඒ ආම්ලික ඔක්සයිඩ් ඇලුමිනියම් ඔක්සයිඩ් වලින් මෙහා පැත්තේ තියෙනවා ආම්ලිකයි කියලා අපි ඉගෙනගෙන තියෙනවා. සංයෝග කාමර උෂ්ණත්වයේ වායු ලෙස පවතී. ඒකත් හරි. එම සංයෝග අවර්ණයි. ඒකත් හරි. ලේසි ප්‍රශ්නයක්. අර තුන්වන ආවර්තයේ මූලද්‍රව්‍ය වල ඔක්සයිඩ් ගැන මීට කලින් ප්‍රශ්නයක් කරේ. සෝඩියම් ඔක්සයිඩ් ප්‍රබල බාෂ්මිකයි. ඊළඟට මැග්නීසියම් ඔක්සයිඩ් දුබල බාෂ්මිකයි. ඇලුමිනියම් ඔක්සයිඩ් උභයගුණී. මේ පැත්තට එන්න දුබල ආම්ලික ඇවිල්ලා ප්‍රබල ආම්ලික දක්වා යනවා. මතකනේ? එහෙනම් කාබන් ඩයොක්සයිඩ් ආම්ලිකයි, සල්ෆර් ඩයොක්සයිඩ් ආම්ලිකයි. කාමර උෂ්ණත්වයේ දෙන්නම වායු. දෙන්නම අවර්ණයි. කාබන් ඩයොක්සයිඩ් සල්ෆර් ඩයොක්සයිඩ් වර්ණයක් නැහැ. දෙන්නම අවර්ණයි. ඒ නිසා පිළිතුර වෙන්නේ 4 ABC සියල්ලම සත්‍යයි කියන එක. එතන අපි සාකච්ඡා කරා අද දිනේ ප්‍රශ්න 20, 21, 22, 23, 24 කියන ප්‍රශ්න 5. හෙට අපි ඊළඟ දවසේ අපි 25 සිට ප්‍රශ්න සාකච්ඡා කරමු. නැවත වීඩියෝ එකක් දාන්නේ සඳුදා. සෙන්සුරාදින්දා වීඩියෝස් දාන්නේ. සඳුදා සිට අපි නැවත දිගටම වීඩියෝස් දාන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් සුබ දවසක් සියලු දෙනාට. ආයුබෝවන්.